අයිබෝන් මම නීතිඥ දේශාන්වත් වේවා. මේ දවස්වල සංසරණය වන වීඩියෝ එකක් ඔබ දකින්න ඇති බන්ධනාගාර නිලධාරියෙක් බන්ධනාගාරයේ දොරටුවේ කවුලුවකින් ඇතුළට වෙඩි තියෙන වීඩියෝ එකක්. මේම වෙඩි තියන්න බන්ධනාගාර නිලධාරියෙකුට පුළුවන්ද? එතකොට ඒ වෙඩි වදින කට්ටියට ආත්මාරක්ෂාවේ අයිතිය නැද්ද? ඒගොල්ලන්ට ආත්මාරක්ෂාව වෙනුවෙන් ඊට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්ද බැරිද? ඔබ මතක තබා ගත යුතුයි පොලිස් නිලධාරියෙක් හෝ බන්ධනාගාර නිලධාරියෙක් වැනි නිලධාරියෙක් තමන්ගේ රාජකාරී සීමාව ඇතුළත අවශ්‍ය බලය යොදවන වෙලාවක ඒ අවශ්‍ය බලයට එරෙහිව ක්‍රියාත්මක වන්න කිසිම කෙනෙකුට ආත්මාරක්ෂාවේ අයිතිය නැති බව. ඔබ උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයා පොලිස් නිලධාරියෙක් හෝ බන්ධනාගාර නිලධාරියෙක් හෝ රජයේ නිසි බලධාරියෙක් බවට ඔබට සැකයක් ඇති වෙලා ඒ සැකය තුරු කරගන්න උත්සාහ කරනවා නම් අපි හිතමු ඔහු සිවිල් ඇඳුමින් ඉන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔහු ඒ ඔබගේ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දිගින් දිගටම ඔහු නිසි බලධාරියෙක් බවට ඔබට තහවුරු කර ගැනීමටත් නොහැකි වන පරිදි ක්‍රියාත්මක වනවා නම් අන්න එතනදී ඔබට ආත්මාරක්ෂාවේ අයිතිය තියෙනවා. ඒ වගේම තමයි ඒ නිලධාරියා තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වෙලාවේ ඒ ආත්මාරක්ෂාවට ගන්න පියවර එතනදී නම් වෙඩි තැබීම. මොකද ඔබ දන්නවා කලහකාරී පිරිසක් ඇතුලේ ඉන්නවා. තව සුළු මොහොතකින් මොවුන් කඩා වදිනවා. එහෙම වුණොත් මේ නිලධාරියා ඇතුළු අනිත් පිරිස දැඩි අවධානමකටපත් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක අර නිලධාරියා කරන වෙඩි තැබීමෙන් ආත්මාරක්ෂාවට කරන වෙඩි තැබීමෙන් ඒ වෙඩි තැබීමට ඉලක්ක වන කලහකාරී පිරිස අතර සිටින නිර්දෝෂී පුද්ගලයෙකුට හානියක් වෙන්නත් පුළුවන් බව ඔබ දන්නවා. එහෙම වුණත් ඒ හානියට විරුද්ධව අර නිලධාරියාට එරෙහිව ඔහු වරදකරු කරන්න හැකියාවක් නැහැ. මොකද ඔහු වෙඩි තබන්නේ ආත්මාරක්ෂාවට. ඔහු ක්‍රියාත්මක වන්නේ ආත්මාරක්ෂාවට. ස්තුතියි.